ආයාලුනේ කොහොමද ඉතින් ඔයාලට යමුණු මාත් එක්ක කොරියාවේ තියෙන පන්සලකට දානයක් දෙන්න. එහෙනම් අපි යම් වීඩියෝ එකට යන්න කලින් මාව subscribe කරලා නැති කට්ටිය දැම්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ ඉස්සරහට බලමු අපි දානි දුන්නේ කොහොමද කියලා. ඉතින් guys අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. අදත් ඉතින් මෙහාට වෙහිබර දවසක් තමයි යාළුවනේ. අපි ඉතින් ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා වීඩියෝ එකේ. ඉතින් guys අපි දැන් මේ පාලමක් උඩින් තමයි යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ලාවට වගේ පේන්නේ පැත්තෙන් ගඟක් තියෙනවා ඉතින්. ඉතින් අපි බලමු වීඩියෝ එක ඉස්සරහ මොන වගේ දේවල්ද අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ කියලා. ඉතින් guys මෙතන දැන් චූටි දුරක් අපි යන්නේ අතුරු පාරකින්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අතුරු පාර මොන වගේද කියලා. අපි යන් ඉතින් වීඩියෝ එක ඉස්සරහට. ඉතින් guys තාමත් ගස්වල කොළ නැහැ. මාර්තු 26න් පස්සේ වගේ තමයි මේ ගස්වල කොළ එන්න පටන් ගන්නෙ. ගස්වල කොළ ආවමත් මම ඔයාලට වීඩියෝ එකක් ගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. සමහර ගස්වල නම් යාළුවනේ අපිට කොළ බලා ගන්න පුළුවන්. ඒ පයිනස් ගස් නිසා යාළුවනේ මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා පයිනස් ගස්වල කොළ හැලෙන්නේ නැහැ කියලා. දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ ගස් වර්ගය. ඉතින් guys මට එහා පැත්තෙන් ඉන්නේ අපේ අම්මා. අම්මට එහා පැත්තෙන් ඉන්නවා අපේ අයියා. ඉතින් ඔයාලා බලනවා ඇති අපේ නංගි කොහෙද කියලා. නංගි යාළුවනේ සඳරුවන් අයියලා කාර් එකේ. දැන් ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් අපේ තාත්තා. තාත්තටත් එහා පැත්තෙන් ඉන්නවා යාළුවනේ අපේ නුවන් මාමා. ඔයාලා බලනවා ඇති සඳරුවන් අයියා කියන්නේ කවුද කියලා. සඳරුවන් අයියා යක්කයි අපේ නංගි ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහදී බලා ගන්න පුළුවන්. ඒ තුන් දෙනා බලන්න අපි යන වීඩියෝ එක ඉස්සරහට. ඉතින් guys මට ඔයාලට කලින් කියන්න බැරි වුණා සඳරුවන් අයියා කියන්නේ කවුද කියලා. සඳරුවන් අයියා කියන්නේ යාළුවනේ අපේ තාත්තට කොරියාවේදී හම්බෙච්ච යාළුවෙක්. ඉතින් ඔයාලට සඳරුවන් අයියා ඉස්සරහදී බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ. එහෙනම් සඳරුවන් අයියායි අක්කයි බලන්න අපි යන වීඩියෝ එක ඉස්සරහට. යාළුවනේ අපි දැන් පන්සල තියෙන තැනට ඇවිල්ලා තමයි ඉන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු දානේ දුන්නේ කොහොමද කියලා බලමු. අපි යන වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි ගියේ පන්සලේ එලිමහන් ප්‍රදේශයක් නම් නැහැ යාළුවනේ. මේ පන්සල තියෙන්නේ නම් උඩ තට්ටුවක. ඉතින් අපි ගිහිල්ලා බලමු පන්සල මොන වගේද කියලා. අපි දාන දුන්නේ කොහොමද කියලාත් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එක ඉස්සරහට. ඉතින් යාළුවනේ අපි මේ පන්සල තියෙන තැනට තමයි දැන් යන්නේ. පන්සල තියෙන තැනට අපිට යන්න වෙන්නේ පඩි පෙළෙන්. මොකද කිව්ව පන්සල තියෙන්නේ උඩ තට්ටුවක.
ඉතින් අපි බලමු ඉස්සරහට පන්සල මොන වගේද කියලා. ඉතින් guys අපි දැන් මේ පන්සල තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. අපි ඇතුළට ගිහලා බලමු ඉතින්. ඇතුළට යන්න කලින් යාළුවනේ අපි සපත්තු ගලවලා තමයි යන්න ඕනේ. ඉතින් සපත්තු දෙක ගලවලා අපි මෙතනින් තියලා ඇතුළට යන් ඉතින් පන්සල මොන වගේද කියලා බලන්න. සමාවෙන්න යාළුවනේ ඉතින් අපිට මෙතනින් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ බුදුගේ නම් නෙවෙයි. මෙතනින් ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ යාළුවනේ අපි ගෙදරින් ගෙනාවු දාණය සකස් කරන ස්ථානය. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි බුදුන්ට පිළිගන්නන දාණය මෙතනදී සකස් කරේ කොහොමද කියලා. ඉතින් අපි ඒක බලන්න යමු වීඩියෝ එකේ ඉස්සරහට. ඉතින් යාළුවනේ අපිට මෙන්න මෙතනින් ගියාට පස්සේ තමයි බුදුගේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන බුදුගේ මොන වගේද කියලා. බුදුගේත් බලලා ඉවර වෙලා යාළුවනේ අපි දැන් මේ ආවිල්ලා තියෙන්නේ දාන සකස් කරන තැනට. ඉතින් අපි ඉස්සරහට බලමු අපි දාන සකස් කරේ කොහොමද කියලා. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි යාළුවනේ අපේ මේ දාණය වෙනුවෙන් සඳරුවන් අයියයි හසිනි අක්කයි නුවන් මාමයි අපිට ගොඩක් උදව් කළා. මම ඒගොල්ලන්ට මෙතනදී ගොඩක්ම ස්තුති කරනවා. ඔයාලට කලින් කියන්න අමතක වුණා guys මේ දාණය දෙන්නේ අපේ නැති වුණ 100 වෙනුවෙන්. අපේ 100 නැති වෙලා දැනට අවුරුදු 6ක් වෙනවා. ඉතින් ඒ 100ට තමයි ඉතින් අද අපි මේ දාණය දෙන්න හිතුවේ. ඉතින් අපි බලමු වීඩියෝ එක ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම තමයි යාළුවනේ මේ දාණය සකස් කරන්න අපේ අම්මා සහ හසිනි අක්කා ගොඩක්ම මහන්සි වුණා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දාණය බෙදෙන ආකාරය. ඉස්සරහට බලා ගන්න පුළුවන් අපි බුදුහාමුදුරන්ට දාණය පූජා කරේ කොහොමද කියලා. එහෙනම් අපි යම් වීඩියෝ එකේ ඉස්සරහට.
ඉතින් යාළුවනේ දැන් අපි සකස් කරගත්ත දාණය බෙදලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ බුදුහාමුදුරන්ට දාණය පූජා කරන්න. ඉතින් අපි වීඩියෝ එකේ ඉස්සරහට යම් බුදුහාමුදුරන්ට අපි දාණය පූජා කරේ කොයි විදියටද කියලා බලන්න. ඉතින් යාළුවනේ අපි දැන් බුදුගෙට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අපි යම් බුදුහාමුදුරන්ට දාණය පූජා කරන්න. යාළුවනේ මේ ආකාරයට තමයි අපි පිළියෙල කරගත්ත දාණය බුදුරජාණන් වහන්සේට පූජා කරේ. දානයත් පූජා කරගෙන අපි යන්නේ දැන් පන්සිල් සමාදන් වෙන්න. එහෙනම් අපි යන් යාළුවනේ පන්සිල් සමාදන් වෙන්න. ඉතින් යාළුවනේ අපිට මේ දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ හාමුදුරුවන් වහන්සේ අපිට ධර්මයේ දෙසූ ආකාරය. ඉතින් ධර්ම දේශනාවත් අහගෙන අපි යන් වීඩියෝ එකේ ඉස්සරහට. ධර්ම දේශනාව අහගෙන කිව්වට යාළුවනේ ඔයාලට නම් මේක ඇහෙන එකක් නැති වෙයි. ඉතින් යාළුවනේ අපි බුදුරජාණන් වහන්සේටත් දාණය පූජා කරලා ඉවර වෙලා දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ හාමුදුරන් වහන්සේට දාණය පූජා කරන්න. ඉතින් අපි බලමු කොහොමද අපි හාමුදුරන් වහන්සේට දාණය පූජා කරේ කියලා.
අපි හාමුදුරන් වහන්සේටත් යාළුවනේ දානේ පූජා කරලා ඉවරයි දැන්. ඉතින් හාමුදුරන් වහන්සේ දානේ වැළඳුවට පස්සේ අපි හම්බෙමු එහෙනම් වීඩියෝ එකේ. ඉතින් යාළුවනේ දැන් අපි හාමුදුරන් වහන්සේට අටපිරිකර පූජා කරන්න තමයි යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හාමුදුරන් වහන්සේට අටපිරිකර පූජා කරේ. ඉතින් අපි යන් එහෙනම් වීඩියෝ එක ඉස්සරහට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ යාළුවනේ අපේ හාමුදුරුවන් වහන්සේ අපිට සෙත් පැතුව ආකාරය බලාගෙන ඉස්සරහට යද්දි ඉතින් වීඩියෝ එකේ අවසාන හරියට ලං වෙන ගමන් තමයි තියෙන්නේ යාළුවනේ. ඒ වගේම ඔයාලට මතක් කරනවා යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් අපේ subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාගෙන යන්න කියලා මතක් කරනවා. වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඔයාලා comment කරන්න යන්න කියලාත් මතක් කරනවා යාළුවනේ. ඉතින් guys අදට දානේ vlog එක ඉවර වෙන්න තමයි හදන්නේ. අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. goodbye.